have plus object plus past participle. අපි බලමු මෙන්න මේ වාක්‍ය රටාව අනුව කොහොමද අපි වාක්‍ය හදන්නේ කියලා. It means that we are not doing something ourselves. ඒ කියන්නේ අපි යමක් කරන්නේ අපිම නෙවෙයි. But arranging for someone to do it for us. අපි වෙනුවෙන් ඒ කිරීමට කෙනෙකු සූදානම් කරනවා අපි. අපි වෙනුවෙන් යමක් කරන්න අපි කවුරු හරිව සූදානම් කරනවා. I had my hair cut this morning. අද උදේ මම මගේ කොණ්ඩේ කප්පුවා ගත්තා. A hairdresser cut my hair. කොණ්ඩ මෝස්තරකරුවා මගේ කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කපන එක. I am going to have my house painted. මම මගේ ගෙදර තින්ත ගාව ගන්නයි යන්නේ. මම නෙවෙයි තින්ත ගන්න යන්නේ. මං කවුරු හරි ලාවා ඒක කරව ගන්න යන්නේ තින්ත ගන්න වැඩි. I am going to ask someone to paint my house. මම මගේ ගෙදර තින්ත ගන්න කියලා කාට හරි කියන්නයි යන්නේ. මම කාට හරි කියන්න යනවා මගේ ගෙදර තින්ත ගාලා දෙන්න කියලා. compare අපි සංසන්දනය කරලා බලමු. I cut my hair this morning. I did it myself. අද උදේ මම මගේ කොණ්ඩේ කැපුවා. ඒක මමම තමා කරේ. I did it myself. I am going to paint my house. මම මගේ ගෙදර තින්ත ගන්නයි යන්නේ. I am going to do it myself. මම ඒක මමම කරන්නයි යන්නේ. Have object past participle is different from have has past participle. අපි බලමු මේ දෙකේ වෙනස. have object past participle. ඒ කියන්නේ මම මගේ කොණ්ඩේ කප්පවාගෙන තිබුණා. මම කවුරු හරි ලාවා ඒක කරවගෙන තිබුණා කියන්නේ. I had my hair cut. මම මගේ කොණ්ඩේ කප්පවාගෙන තිබුණා. එතකොට මේ hair dresser තමයි මගේ කොණ්ඩේ කැපුවේ. කියන්නේ කොණ්ඩ මෝස්තර කරුවා. I had cut my hair. Past perfect tense. එහෙම ගත්තොත් had past participle තමයි එන්නේ. මම මගේ කොණ්ඩය කපලා තිබුණා. එතකොට මමම තමයි මේ වැඩේ කරේ. මම මගේ කොණ්ඩය කපලා තිබුණා. එතකොට වෙන කවුරුත් නෙවෙයි කරේ මමම තමයි කරේ. I had cut my hair. මෙන්න මේ විදිහට තමයි have object past participle යන වාක්‍ය රටාව පාවිච්චි කරලා අපි වාක්‍ය හදන්නේ ඉංග්‍රීසියෙන්.